ඊළඟ ගාන ඇවිල්ලා i සමානයි අනුකල sin inverse mol x dx. හරිද? මේ ඇවිල්ලා ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් නේ. මේක ඇවිල්ලා ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. එතකොට දැන් මේක අපිට බැලු බැලමට අනුකලනය කරගන්න පුළුවන්ද? පුළුවන් අනුකලනය කරගන්න. දැන් මෙහෙමනේ. d බෙදීම dx sin inverse x කියලා අපි ගමුකෝ. d බෙදීම dx sin inverse x අවකලනය කරාට පස්සේ අපිට එනවා 1 බෙදීම 1 ඍණ x වර්ගය. 1 බෙදීම 1 ඍණ x වර්ගය එනවා. එහෙමනම් මේක අනුකලනය කරොත් තමයි අපිට sin inverse x කියන එක හම්බ වෙන්නේ. එහෙනම් sin inverse x කියන එක අනුකලනය කරොත් මොකක්ද හම්බෙන්නේ? ඒක අපි දන්නේ නැහැ නේද? එහෙනම් මේ වගේ ප්‍රතිලෝමසිත සාමාන්‍ය විදිහට අපිට අනුකලනය කරන්න බෑ. එහෙනම් අපි මොකද්ද පාවිච්චි කරන අනුකලනය? මේ වගේ එකකට අපි මේ වගේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත තියෙද්දි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කොටස් වශයෙන් අනුකලනය. එතකොට මට මේක ගන්න පුළුවන් i සමානයි මේ දැන් මේක ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් නේ. එතකොට sin inverse මූල x විතරයි තියෙන්නේ. කොටස් වශයෙන් අනුකලනය කරන්න නම් u හා dv යට dx කියලා පද දෙකක් තියෙන්න ඕනේ නේ. කොටස් වශයෙන් අනුකලනය කිරීමේ සූත්‍රය මේකනේ. u වතාවක් dv dx dx සමානයි uv ඍණ අනුකල v වතාවක් du බෙදීම dx dx ඕකනේ මේ සූත්‍රය. එතකොට අපි u හා dv යට dx මෙතනින් තෝරගන්න ඕනේ. හැබැයි මෙතන sin inverse මූල x විතරයි තියෙන්නේ. අපිට පද දෙකක් ඕන. පද දෙකක් ඕන නම් මම මොකද කරන්නේ? මෙතනින් අපිට sin inverse මූල x කියන එක අපිට එක වතාවක් sin inverse මූල x කියලා පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම sin inverse මූල x කිව්වත් එකයි එක වතාවක් sin inverse මූල x dx කිව්වත් එකයි. නේද? සාමාන්‍යයෙන් අපි dv යට dx විදිහට පාවිච්චි කරන්නේ පහසුවෙන් අනුකලනය කරගන්න පුළුවන් ශ්‍රිතයක්. එතකොට sin inverse මූල x අනුකලනයම මේක. එතකොට කොහොමද dv යට dx මේකට පාවිච්චි කරන්න බෑ. අපිට dv යට dx විදිහට පාවිච්චි කරන්න පුළුවන් එක. හරිද? එහෙනම් u විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක. u විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක. හරි. මේකත් මතක තියාගන්න. කොටස් වශයෙන් අනුකලනය කිරීමේදී මෙන්න මේ පියවර තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරිද? මේක වෙන්න ඉස්සෙල්ලාම ප්‍රතිලෝම ශ්‍රිත. ප්‍රතිලෝම ශ්‍රිත ඊළඟට ලඝු ශ්‍රිතයක් තියෙනවා නම් එහෙම බීජීය ශ්‍රිතයක් තියෙනවා නම් එහෙම ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් තියෙනවා නම් එහෙමයි ඝාතීය ශ්‍රිතයක්. ඝාතීය ශ්‍රිත